චිත්‍රපටයේ පටන් ගන්නේ හොඳින් ඉර උදාවන දවසක හිටපු සොල්දාදුවෙක් එයාගේ දුවගේ කතාව කියන ගමන්. මුලාන් පොඩි කාලේ ඉඳලම නිර්භීත වගේම කරදරවලට මුහුණ දෙන දරුවෙක්. ඇගේ අම්මා ඇය ගැන ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ අක්කට වගේ හොඳ බිරිඳක් වෙන්න බැරි වෙයි කියලා. අම්මා හැම හිතනකොට අධිරාජ්‍යයේ බාරකරු වීමේ ඡාය ශක්තිය තියෙන නිසාම මුලාන්ගේ තාත්තා නම් හිතන්නේ ඇය කවදා හරි දවසක පවුලට මොනියම් හෝ ගෞරවයක් රැගෙනේ කියලා. ඒත් ඉතින් ඡාය ශක්තිය පිහිටන්නේ පිරිමින්ට විතරයි කියලා විශ්වාස කරපු එයා කොහොමුණත් ෆීනික්ස් කුරුල්ලගේ පුරාවෘත්තයත් මුලාන්ට කියලා දෙනවා මුලාන් ගැන ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. කාලෙකට පස්සේ අධිරාජ්‍යයේ බලකොටුවකට මායාකාරයක් ඇතුළු බෝරී කාන් කියන පුද්ගලයාගේ නායකත්වයෙන් යුත් රූරන්වරුන් පහර දෙනවා වගේම වැසියන් විශාල වශයෙන් පීඩාවට පත් කරනවා. බෝරිකාන්ට අවශ්‍ය වෙලා තියෙන අධිරාජ්‍යයෙන් පලිගන්න එයාගේ පියා ඝාතනය කරපු වරදට. මේ මායාකාරියත් තමන් ශතුව තියෙන ශක්තිය කොයිතරම්ද කියලා දැනගෙන හිටියත් බෝරිකාන්ට යටත් වෙලා වගේ පෙන්වන නිසාම ඔහු හිතන්නේ ඔහුට එරෙහි වෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ කියලා. මේ වෙනකොට අධිරාජ්‍යත් නියෝගයක් නිකුත් කරලා තියෙන්නේ සෑම චීන වැසියෙකුගේම ශක්තිමාත්ම පුතාව හමුදාවට බඳව ගන්න. මේ අතර අපේ මුලාන් අක්කා එක්ක මැච් මේක ළඟට ගිහිල්ලා එතන ලොකු අවුලක් ඇති කරලා මුළු පවුලටම දොස් අහගෙන හපව් වෙනකොට තමයි අධිරාජ්‍යයේ දූතයෙක් ගමට ඇවිත් එනවා දකින්නේ. ඔහු ඇවිත් එන්නේ රෝරන් වරුන්ට එරෙහිව කරන සටනට ගමේ පිරිමින්ම හමුදාවට බඳව ගන්න වගේම මුලාන්ගේ තාත්තා එයාගේ පවුල වෙනුවෙන් හමුදාවට බැඳෙන්න ඉදිරිපත් වුණත් ඉතින් එයාට සැරයටිය නැතුව අඩියක්වත් අඩිය තියන්න බෑ. මේක නිසාම මුලාන් තාත්තත් එක්ක ගොඩක් තර්ක කරනවා හමුදාවට යන්න එපා කියලා. ඒත් ඉතින් එයා කියන්නේ ඒක එයාගේ වගකීම කියලා. කොහොමුණත් රෑ තාත්තා එයාගේ කඩුව අතට අරගෙන එළියට ගත්තත් ඒක පාලනය කරන තරම් ශක්තියක් නැති නිසාම මුලාන් තීරණය කරනවා හැමෝටම හොරෙන් කඩුවයි සන්නාහයයි අරගෙන චීන හමුදාවට බැඳෙන්න පිටත් වෙන්න. පහවදා උදේ තමයි හැමෝම දැනගන්නේ මුලාන් කඩුවයි සන්නාහයයි අරගෙන පිටත් වෙලා කියලා. හැමෝම මුලාන් ගැන දුක් වෙන්නේ එයා රූරන් වරුන් අතින් මිය නොගියත් චීන හමුදාව ඇයව මරා දමයි කියලා මේ ද්‍රෝහිකමට. ඉතින් තාත්තා ෆීනික්ස් පිළිමයෙන් ඇයව බලාගන්න ආයාචනා කරනවා වගේම මුලාන් ආශ්‍රය අපිට ගොඩක් දුර ගියත් චීන හමුදාව ඉන්න තැන හොයාගන්න බැරි වෙන නිසා ෆීනික්ස් කුරුල්ලා එයාට අවසානයේදී උදව් කරන හින්දාම චීන හමුදාව හොයාගන්න පුළුවන් වෙනවා. කැම්ප් එකේදී මුලාන් තමන්ව හුවා ජුන් ලෙස හඳුනනවා වගේම ඇය පුහුණුවීම් අතරතුර තම කුසලතාවයන් පෙන්වනවා වගේම බෝරී කානුත් මේ වෙනකොට තමන්ගේ මිනිස්සුත් එක්ක සටන් සැලසුම සාකච්ඡා කරමින් ඉන්නවා අපිට දකින්න පුළුවන්. මෙයාලට ධනයට වඩා අවශ්‍ය වෙලා තියෙන බලය සහ පලි ගැනීම. බෝරී කානුත් එයාට මායාකාරීකගේ සහාය තියෙනවා කියලා මහා ලොකුවට පෙන්නනවා. මෙයා බෝරී කාන් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයාව ගමින් පිටුහල් කරපු වෙලාවේ. මෙයාලා මේ වෙලාවේ බලකොටුවකට පහර දෙන්න සැලසුම් කරනවා වගේම උදේ ඒ බලකොටුව විනාශ කරලා දාන්න මෙයාලට පුළුවන් වෙනවා. මේ අතර කපිතාන් මුලාන්ව එයාගේ කූඩාරමට කැඳවන්නේ ඇයගේ ඡාය ශක්තිය තාත්තගෙන් එන එකක් බව විශ්වාස කරමින්. කපිතානුත් ඡාය ශක්තියේ හිමිකාරයෙක්. මුලානොත් මේ වෙනකොට තමන්ගේ ඡාය ශක්තිය සමතුලිත කරගන්න උත්සාහ කරමින් එන්න අතරම අවසානයේට පුළුවන් වෙනවා සියලුම සොල්දාදුවන් මවිත කරමින් අභියෝග ජය ගන්න. කොහොමුණත් මුලාන්ට තාත්තගේ කඩුවේ කොටලා තියෙන ගුණාංග 3 පුනරුච්චාරණය කිරීමේදී එයාගේ අවංක බව පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. පක්ෂපාතී, නිර්භීත සහ සත්‍ය කියන මේ කරුණු 3 නිසාම මුලාන් තමන්ව හෙලි කරන්න කමාන්ඩර් ගාවට ගියත් ඔහු හිතන්නේ ඇයි කලබල වෙලා කියලා. මොකද එයාලා පහවදා සටනට යන්න තමයි මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් සටනෙන් පස්සේ කතා කරන්න කපිතාන් පොරොන්දු වෙලා මුලාන්ව හපව් කට්ටිය ගාවට යවනවා. පහවදා උදේ කට්ටිය සටනට වැටෙනවා වගේම මායාකාරිය මුලාන්ගේ බොරුව දැනගෙන ඇයව අල්ල ගන්න සමත් වෙනවා වගේම කෙටි සටනකින් ඇයට මායාකාරියගෙන් බේරෙන්න පුළුවන් වෙනවා. මේ නිසාම ඇය තීරණය කරනවා සතිය හෙලි කරන්න. ඉතින් ඇය ආම එක ගලවලා කොණ්ඩෙත් කඩා දාගෙන සටන් බිමට වැදිලා හොඳින් සටන් කරන අතරේ මායාකාරිය තමන්ව පොඩි කපුටන් බවට හරවලා සොල්දාදුවන්ට පහර දෙන්න පටන් ගන්න හින්දාම සොල්දාදුවන් තමන්ව ෂීල්ඩ් එකක් හදලා ආවරණය වෙනකොට රූරන් වරුන් කැට පෝල වලින් ගිනි බෝල වෙදින නිසා සොල්දාදුවන් විනාශයට පත් වෙනවා දකින මුලාන් අශයන් පිට නැගලා හෙල්මට් කිහිපයකොත් අරගෙන රූරන් වරුන් වටේම යන්න පටන් ගන්නවා. ඉතින් චීන සොල්දාදුවන් එයාලා පිටිපස්සෙන් ඇවිත් කියලා හිතපු රූරන් වරුන් කන්ද දිහාවට පහර දෙන හින්දාම ලොකු හිම කුණාටුවක් ඇවිල්ලා රූරන් වරුන් විනාශයට පත් වෙලා
ඉතිරි චීන සොල්දාදුවෝ යාන්තමින් තමන්ගේ ජීවිතය බේරගන්නවා මුලාන් නිසාම. මුලාන් තමන් කාන්තාවක් බව හෙළි කරන නිසා ඇයව හමුදාවෙන් නිර්පා හරින්න හින්දම ඇයට ගෙදර යන්න සිද්ධ වෙනවා වගේම අතරමඟදී ඇයට මායාකාරියෝ මුණ ගැහෙනවා වගේම ඇයත් කලින් හොඳ කෙනෙක් වෙන්න අවශ්‍ය වෙලා තිබුණත් අනිත් අයගේ නොපිළිගැනීම හා පිටුහල් කිරීම හින්දා ඇය අඳුරට ගිය බවත් පවසමින් මුලාන්වත් අඳුරට නම්ම ගන්න උත්සාහ කරනවා. මායාකාරිය කියන විදිහට කාන් සෙම්පතිතුමා හිතපු විදිහට සේදමාවතෙන් නෙවෙයි අධිරාජයා ඝාතනය කරන්න යන්නේ. මේක නිසාම මුලාන් තීරණය කරනවා හපව් කඳවුරට ගිහිලා මේකන සෙන්පතිතුමාට අනතුරු අඟවන්න. ඇය මේකන සෙම්පතිතුමාට පැවසුවත් ඉතින් ඇය කලින් බොරු කිව්ව හින්දා ඔහු ඇයව විශ්වාස නොකලත් අනිත් සොල්දාදුවන්න් ඇයව විශ්වාස කරනවා. මේ අතර මායාකාරිය චාන්සලර්වරයාගේ වෙස් අරගෙන අධිරාජ්‍ය හම්බ වෙන්න යනවා වගේම ඇය කියනවා බෝරේකාන් ද්වන්ද සටනකට අධිරාජ්‍යයට අභියෝග කළා කියලා. ඉතින් අධිරාජ්‍යයා ඔහු සමග සටනට පිටත් වෙනවා වගේම මුලාන් රූරන් වරුන්ට පහර දෙමින් අධිරාජ්‍ය නගරයට කඩා වදිනවා වගේම සෙන්පතිතුමා ඇතුළු සොල්දාදුවන් මුලාන් අධිරාජ්‍යයා ළඟට ළඟා වීමට හැකි වෙන විදිහට ඇයව ආරක්ෂා කරනවා. අධිරාජ්‍යයා රූරන් වරුන් කිහිප දෙනෙකු සමග සටන් කරන අතරම කාන් ඇතුළු සොල්දාදුවන් පිරිසක් සැඟවිලා පහර දෙන හින්දා ඔවුන්ට අධිරාජ්‍ය අල්ලගන්න පුළුවන් වෙනවා වගේම මාලිගාවට ආව මුලාන්ට හම්බ වෙන්නේ මායාකාරිය. ඇය හිතන විදිහට දේවල් නිවැරදි කරන්න ඇය දැන් ප්‍රමාද වැඩි. නමුත් මුලාන් කියනවා ඔයාට තව අවස්ථාවක් තියෙනවා කියලත් අධිරාජ්‍යයා ඉන්න තැනට අරගෙන යන්න කියලත්. හැබැයි ඉතින් මායාකාරි මේක පිළිගන්නේ නැතුව උගුසු වෙසින් මෙතනින් පලා යන හින්දා මුලාන් තීරණය කරනවා ඇය පසුපස ගිහිල්ලා අධිරාජ්‍යව හොයාගන්න. කාන් ගාවට ගිය මායාකාරිය කියනවා රණශූර කාන්තාවක් චීන හමුදාවට නායකත්වය දෙන බව. පේන විදිහට ඇය හිතා මතාම තමයි මුලානු මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ කාන් මුලානෝ දකිනවා වගේම ඇයට හීයක් එල්ල කරනවා. මේක දැක මායාකාරි මේ හීයට මුහුණ දීලා ඇගේ ජීවිතේ මෙතනදී අවසන් කරගන්නවා වගේම කාන් විසින් අධිරාජ්‍යව ඉදිකිරීමක් උඩ ගැට ගහලා තියෙනවා අපිට දකින්න පුළුවන්. කාන්ගේ සැලසුම අධිරාජ්‍යව පණ පිටින් පුලුස්සලා දාන්න. ඉතින් අධිරාජ්‍යව බේරගන්න මුලාන් කාන් එක කඩුවෙන් සටන් කරන අතරතුර කඩුව උණු කර ඊයම් ගොඩකට වැටෙන නිසාම ෆීනික්ස් කුරුල්ලගේ උදව්වෙන් ඡාය ශක්තිය භාවිතා කරමින් කාන් එක්ක සටන් කරලා ඔහුව ගොඩනැගිල්ලෙන් බිමට දාන්න අපේ මුලාන්ට පුළුවන් වෙනවා වගේම අවසානයේ ඇය අධිරාජ්‍යව බේරගන්නවා. බිමට වැටුණු කාන් අධිරාජ්‍යයට හීයකින් වෙද්දත් ඔහු ඒක අල්ලගෙන උඩ විසි කරන අතර මුලාන් ඒක කාන්ගේ පපුවටම එල්ල කරන්න සමත් වෙන හින්දා මේ සටන මෙතනින් ඉවරටම ඉවර වෙනවා. අධිරාජ්‍යයා මේ ජයග්‍රහණයේ සමරන්න උත්සව පවත්වනවා වගේම ඇයට හමුදාවේ අධිරාජ්‍ය ආරක්ෂකයෙකු වෙන්න ආරාධනා කරත් මුලාන් කියනවා එයාට ගමට යන්න ඕනි කියලා. මොකද එයා ගොඩ කාලෙකින් එයාගේ ගෙදර අයව දැකලා නැහැ. අධිරාජ්‍යයත් ඇයට ඉඩ දෙනවා වගේම මුලාන්ගේ නැවත පැමිණීම දැකපු හැමෝම පුදුමයටපත් වෙනවා. කාලෙකින් හමුවුණු හැමෝම වැළඳගෙන සතුටු වෙන අතර කඩුව නැති වුණා කියලා තාත්තට මුලාන් කියනවා වුණත් තාත්තා කියනවා ඔයාගේ පැමිණීම තමයි වැදගත් වෙන්නේ කියලා. ඉක්මනින්ම මෙතෙන්ට අපේ සෙන්පතිතුමා ඇතුළු සෙබළු පිරිස ඇවිල්ලා මුලාන්ගේ වීර ක්‍රියාව හැමෝටම කියන හින්දම මැච් මේකට නම් කලන්තෙත් හැදෙනවා. මෙතෙන්දී අධිරාජ්‍යයෙන් මුලාන්ට තාත්තගේ තිබුණා වගේම කඩුවක් තෑගි හම්බ වෙනවා වගේම නැවත වතාවක් හමුදාවට බැඳෙන්නයි කියලා ආරාධනා කරනවා. මේ වෙලාවේ මුලාන් අහස බලනකොට එයාට ෆීනික්ස් කුරුල්ලව දකින්න පුළුවන් වෙනවා වගේම මගේ දුව ලෙජන්ඩ් කෙනෙක් වෙන්නයි යන්නේ කියලා තාත්තා කියන ගමන්ම මේ මූවී එක අවසන් වෙනවා. ඔයා ධෛර්යය සම්පන්න නම් ඔයා ගෑනු ළමයිද පිරිමි ළමයිද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ අරමුණ කරා යන්න ධෛර්යය හා ශක්තිය විතරයි. මේ ආදර්ශයත් එක්ක අද මූවී එක ඉවර කරනවා.